ඉතින් මම අද වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න යන්නේ මෙන්න මේ මේකප් ලුක් එක ක්‍රියේට් කළේ කොහොමද කියලා. එහෙනම් වීඩියෝ එක බලන්න. අපි මුලින්ම කරන්න යන්නේ මගේ ස්කින් කෙයාර් ටික කරගන්න එක. මුලින්ම මම මගේ ටෝන් එක යූස් කරනවා. මම දැන් මූණ ක්ලෙන්ස් කරලා තියෙන්නේ. ඉතින් මම දැන් ටෝන් එක යූස් කරනවා. මම පාවිච්චි කරන්නේ මැඩගස්කර් සෙන්ටරා පොමයිසින් ක්ලියර් ටෝන් එක මෙන්න මේක. මම මේකෙන් ටිකක් අරගෙන මගේ මූණ ටෝන් එක කරගන්නවා. ඊට පස්සේ මම සිරම් එක විදිහට පාවිච්චි කරන මෙන්න මේක ප්‍රිවෙන්ස් එකේ ඔයිල් ෆ්‍රී මොයිස්චරයිසිං සිරම් එක. ඒක තමයි මම සිරම් එක විදිහට පාවිච්චි කරන්නේ. ඊළඟට මම යූස් කරන්නේ මෙන්න මේක මැඩගස්කර් සෙන්ටරා පොමයිසිං ලයිට් ජෙල් ක්‍රීම් එක. හරියම පොඩ්ඩක් මම ගන්නවා. මොකද මේකෙන් පොඩ්ඩක් ගත්තත් සාමාන්‍යයෙන් හොඳට මුළු මූණටම ඇප්ලයි කරගන්න පුළුවන්. ඊට පස්සේ මම සන්ස්ක්‍රීන් එක විදිහට ඇප්ලයි කරන්නේ මැඩගස්කර් සෙන්ටරා එකේම මෙන්න මේක. ඊට පස්සේ අපි යමු අපේ මේකප් ඇප්ලයි කරන්න. මම අද යූස් කරන්නේ මෙන්න මේ මේකප් එක මෙන්න මේ ස්ටික් ෆවුන්ඩේෂන් එක. මේක මිස් රෝස් එකේ ෆවුන්ඩේෂන් ස්ටික් එක නම්බර් 4. නම්බර් 4 තමයි කලර් එක. මෙන්න මේ වගේ තියෙන්නේ. මම මේක ගත්තේ පිළියන්දල ජය කිරණ එකෙන් මම මේක ගත්තේ. මම ඒකෙන් ටිකක් මූණට ඇප්ලයි කරගන්නවා මෙන්න මේ විදිහට. මම මේක හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා. මේ විදිහට මම පවුඩර් එක ඇප්ලයි කරගෙන ඊට පස්සේ මම පොඩ්ඩක් මගේ ඇස් යට ඇප්ලයි කරගන්නවා මේ ලූස් පවුඩර් එකක්. මේක මේ ෆිට් මී කියන බ්‍රෑන්ඩ් එකේ මැට් පෝලස් ලූස් පවුඩර් එක දිශාලි කියලා බ්‍රෑන්ඩ් එකක්. මේකත් මම ජය කිරණ එකෙන් තමයි ගත්තේ. මේ වගේ මේ ස්පොන්ජ් එකක් තියෙනවා. ඒකට මම ටිකක් පවුඩර් ටිකක් අරගෙන මෙන්න වගේ මගේ ක්‍රීස් එක යට පොඩ්ඩක් බේක් කරගන්නවා. මේක මේ මුළු මූණටම නම් ඇප්ලයි කරන්න බෑ. මොකද මේ ටිකක් වයිට් කාස්ට් එක වගේ හිටිනවා. නමුත් ඔයාලට පොඩ්ඩක් හයිලයිට් කරගන්න වගේ වුණා. මෙන්න මේ වගේ ඇස් යට වගේ ඇප්ලයි කරගන්න පුළුවන්. රයිට් මම ඇස් යට ඒ විදිහට ඇප්ලයි කරගන්නවා. ඒ ඇරෙන්න මම අද පවුඩර් එක විදිහට ඇප්ලයි කරන්නේ මිස් රෝස් එකේ නම්බර් 1 කියන මෙන්න මේක. මේක 2 in 1. මේක පවුඩර් දෙකක් තියෙනවා. මේ විදිහට පවුඩර්ස් දෙකක් තියෙනවා. ටිකක් නම්බර්ස් නම් වෙනස්. මම හිතන්නේ කලර් එක පොඩ්ඩක් වෙනස්. මේක උඩ තියෙන එක තමයි පාවිච්චි කරන්නේ. මම ඒක අරගෙන මූණ පවුඩර් කරගන්නවා. ඔයා ෆවුන්ඩේෂන් ගන්නවා නම් අනිවාර්යෙන් පවුඩර් එකක් ඇප්ලයි කරන්න. නැත්නම් ලංකාවේ තියෙන නැත්නම් ලංකාවේ තියෙන හීට් එකත් එක්ක අනිවාර්යෙන් මේකප් එක දිය වෙන්න බලනවා. පවුඩර් එක මම ලොකුවට ඇප්ලයි කරන්න යන්නේ නැහැ. මේ විදිහට ඇප්ලයි කරනවා. ඊට පස්සේ මම යන්නේ කෙලින්ම මගේ අයි මේකප් එකට. මම මෙතෙන්දී අයිබ්‍රෝ පෙන්සිල් එකකින් මගේ බ්‍රවුස් දෙක ෆිල් කරගන්නවා. මේ වගේ බ්‍රවුස් දෙක ෆිල් කරගෙන මේ ඔයා අයිබ්‍රෝස් දෙක ඇඳලා පස්සේ ඒක නීට් කරගන්න තියෙන හොඳම විදිය තමයි මේ විදිහට අයිබ්‍රෝස් බ්‍රෂ් කරන එක. මෙන්න මේ විදිහට. මෙතන මේ බ්‍රවුස් දෙක ෆිල් කර මේ බ්‍රෂ් එකකින් බ්‍රවුස් දෙක ෆිල් කර මේ බ්‍රෂ් කරගන්න ඕනේ. ඊට පස්සේ මම ඇප්ලයි කරන්න යනවා අයි ෂැඩෝ. අයි ෂැඩෝ එක විදිහට මම හැමදාම පාවිච්චි කරන මෙන්න මේකයි තමයි ගොඩක් කරලා පාවිච්චි කරන්නේ. මේ ටිකක් අර්දි කලර්ස් අද මම මේක තමයි පාවිච්චි කරන්නේ. පොඩි ෂිමර් කලර් එකකුත් මම මේකට මේ ඇඩ් කරගන්නවා. ඊට පස්සේ මම හදන්නේ මගේ අයිලයිනර් එක ඇඳ ගන්න. ඉතින් මෙන්න මේ ලික්විඩ් අයිලයිනර් එකක් තමයි මම යූස් කරන්නේ මේක. හරි කියුට් නේ.
මට අමාරු මේක ඇඳ ගන්න මම මේක ඉක්මනට ඇඳගෙන එන්න. ඒ හැම වීඩියෝ එකකම තියෙන මේ බ්ලෂ් එක. මට අතරම ඊට වැඩිය හොඳ බ්ලෂ් එකක් හම්බුන්නේ නැහැ. ඒකේ අන්තිම ටික තමයි තියෙන්නේ. පේනවනේ? මෙන්න මේ විදිහට මම ඇප්ලයි කරගන්නවා. බ්ලෂ් එක ඇප්ලයි කරද්දි මේ හෙයා ලයින් එක වෙනකම්ම අරගෙන යන්න. මේ එතකොට තමයි ටිකක් නැචරල් ගතියට එන්නේ. මම අද මේ eyelashes මේ ඇප්ලයි කරන්නේ නැහැ eyelashes වලට මොනවද mascara ඇප්ලයි කරන්නේ නැහැ. අද මම යූස් කරන ලිප්ස්ටික් එක තමයි ලිප් ලයිනර් එක විදිහට මෙන්න මේ Kiss Beauty එකේ nude lip pencil එක මම පාවිච්චි කරනවා. අපි ඊටදී ඩාර්ක් එකක් පාවිච්චි කරමු. වගේ මේක Kohl and Contour කියලා එකක්. බ්‍රෑන්ඩ් එකක් නම් නෑ ඇත්තටම. ඊළඟට මම අද යූස් කරන ලිප්ස්ටික් එක තමයි අද මම යූස් කරන ලිප්ස්ටික් එක CCUK එකේ La La Land එක. මේක CCUK එකේ La La Land number 17. yes මෙන්න මේක. මම දැක්ක TikTok එකේ එහෙම ගොඩක් හොඳ රිවිව්ස් තියෙනවා මේකට. මේ මම ඒකයි මේක පොඩක් try කරලා බලන්න හිතුවේ. La La Land එක පාවිච්චි කරද්දී අනිවාර්යයෙන්ම ඊට වැඩි ටිකක් dark color lip liner එකක් අඳින්න. ඒ color එකෙන්ම lip liner එකක් දාන්න එපා. ඊළඟට මම hair එකට අද use කරන්නේ මේ Forever එකේ silicone hair treatment oil එකක්. මේක leave-on conditioner එකක් කියලා තියෙනවා. ටික සිලිකන් එකක් වගේ තමයි ආගන් ඔයිල් එහෙම තියෙනවා කියන්නේ. මගේ hair එකට apply කරනවා. මගේ dry වෙලා තියෙන hair එක ගොඩක්. මම දැන් කරන්න යන්නේ jewelries මොනවද දාන්න කියලා බලන්න. earrings නම් දාන්නේ නැහැ. මේ විදිහට තියෙනවා. necklace එකක් විදිහට මෙන්න මේක දානවා. මේක හරි ලස්සනයි. මේක මම AliExpress එකෙන් ගත්තා. මේක stainless steel එකක්. stainless steel earrings මොකුත් මම දාන්නේ නැහැ. ring එකක් විදිහට මෙන්න මේක දාන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි ෆයිනල් ලුක් එක මේකප් එකේ තියෙන්නේ. මගේ dress එක මේක ඇවිල්ලා maxi dress එකක්. මේ pattern එකෙම දිගටම තියෙන. ඉතින් මේකට මේ dress එකට ගැලපෙන විදිහට තමයි මම මේකප් එක දැම්මේ. ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට කැමති නම් අනිවාර්යෙන් channel එක subscribe කරන්න. ඉතින් මේ වගේ ලස්සන makeup videos, fashion videos ඔයගොල්ලන්ට මේ channel එකෙන් බලන්න පුළුවන්. එහෙනම් ගිහින් එන්නම්.